කීවේ බන කියන්නයි අද මට පහට කලියෙන් වැඩියා මම එය අරගෙන හිතට කාලය ගත වෙලා දැන් පින්වත හොඳට දකුණේ මගේ ඉතින් වැඩ නම් හරි තිතට ඉන්නේ බස්නාහිර කෙළවරේ උනාට අකුරැස්සර ටිකක් එහා ඕපාත තමයි උත්පත්තිය ලැබුවේ. හොඳයි එහෙමනම් ටිකක් කාල වේලාව ගත උනාට මොනව කරන්නද නේද? සදහම් අරුණයි කවි සිතුවිල්ලයි ඔබ වෙනුවෙනි අද පද බැන්දේ ශෛල තලාරාමය මගේ පන්සල ගල් තලයක ඇතේ කටුකෙන්දේ 715 වැනි මගේ කවි බණ ඔබගේ දෙසවන් තුල රැන්දේ එහෙනම් පළමුව සාදුනාදයක් නගමුද අත් මුදුනත් බැන්දේ පන අදිනවා වාගේ ඔය සාදු හඬ ඕවා තමයි දැක්කම දුක හිතෙන වැඩ ඇති ඔය දකින්නට පිංබර මූණු හැඩ කියමුද සාදු මේ ස්ලැබ් එක යන්න උඩ මගේ කන ඇහෙනවා තාමත් වෙනසක් නෑ දුන්නද සාදුකාරය මට දැනුනෙත් නෑ කම්මැලි කමින් කිව්වම කිසි ගතියක් නෑ හයියෙන් සාදු කියමුද මම බය වෙන්නේ ඒ පාරණන් චුට්ටක් විතර හරි ගියා එහෙමනම් සිතුවිලි උදාරය වචනද චමත්කාරය දැන් ඔබට වාරය කියමු තෙවරක් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranagamanang sampunnang Panati pata veramani Sikkhapadang samadhiyami Adingadana veramani Sikkhapadang samadhiyami Kamesu micchācara veramani Sikkhapadang samadhiyami Musāvādā veramani Sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani Sikkhapadang samadhiyami Tisaranena sadding panca silang dhammang sadukang surakkitang kattva Appa mahadena sampahade tabbang මේ සඳුන් විහාරයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි ශාස්ත්‍රපති පරිවෙනාචාර්ය ගෞරවනීය අක්මීමන පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ ඒ වගේම මේ උතුම් වැඩසටහන් මාලාව සංවිධානය කරන අපේ ගෞරවනීය මලිදුව විමලසාර අපේ හාමුදුරුවෝ ඇතුළු වන්දනීය පූජනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත පින්වතුනි වැඩසටහන් මාලාවක් මේ විහාරස්ථානයේ මේ දිනවල සිදු වෙද්දී අවසාන දවසේදී මටත් ඉඩක් වෙන් වුණා සඳුන් විහාරයේ කවියෙන් ඔබේ සවනට ධර්මයේ රසය බෙදා දෙන්නට ඒ වෙනුවෙන් මං පළමු කොටම මගේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා මේ සඳහා මට ඉඩහසර වෙන් කරපු ගෞරවනීය අක්මීමන පඤ්ඤාසාර නායක හාමුදුරුවන් වහන්සේට ඒ වගේම විමල සාර පොඩි හාමුදුරුවන් වහන්සේට එමෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් මාව සම්බන්ධීකරණය කරපු චරිතයක් ඉන්නවා මමත් ඉතින් හරියට නම දන්නේ නැහැ මොකද ඉමදුව මායා කඩුවේ තොරණේදී තමයි මට මුණ ගැහෙන්නේ තොරණේ ආශිර්වාදාත්මක කවි රසය බෙදද්දී මාව දැන හඳුනාගන්නේ විදුලි බුබුලු වලින් එදා ඒ භූමිය අලංකාර කරපු හැමෝම ආදරයට කියන්නේ අම්බුජා අයියා කියලා. ඉතින් මන් දන්නේ ඒ නමින් තමයි. අම්බුජා අයියා සහ ඔහුගේ පුතා තිලින ඒ දෙන්න එකතු වෙලා තමයි මාව මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධීකරණය කළේ. ඉතින් අපේ හාමුදුරුවෝ ඇතුළු ඒ දෙපළ මාව හඳුන්වා දීපු හින්දා අද සඳුන් විහාරයේ ඔබේ සවනට කවියෙන් වටිනා කියන කතා වස්තුවක් අරගෙන එනවා වගේම ඒ අතරට හිටිවන කවි රසයත් එකතු කරන්නට සූදානම්. එහෙමනම් දක්ෂිණ ලංකාව තුල සුපැහැදිලිව වැඩ කටයුත්තක් කරනව නම් එහි පෙරමුණ ගන්නවා ඊ타ත්ම නිහතමානී
ජීවනාල් සවුන්ඩ්ස් ආයතනයේ ජීවනාල් අයියා. ඉතින් ජීවනාල් අයියාගේ සවුන්ඩ්ස් වලින් තමයි ඔබේ සවන්පත් අතරට මේ සුපැහැදිලි හඬ අරගෙන එන්නේ. ඒ වගේම සඳුන් විහාරයේ තොරණෙහි කටයුතු කරන්නට මේ දකුණු ලකේ ගාල්ල පුරවරෙන් බිහිවෙච්ච දක්ෂතම විරිඳු ගායන ශිල්පියෙක් තමයි කලාකීර්ති බද්දේගම සමීර කිවිඳුන්. ඔහුවත් බොහොම ආදරෙන් සිහිපත් කරන්නට ඕන. එහෙමනම් ඊගාවට අපි යමු මේ උතුම් වූ පින්කම ඒ සියලු දෙනා එකතු වෙලා සංවිධානය කරද්දී මේ පූජා පින්කමේ දායකත්වය දරනම අද දවසේදී VG සසිකා ප්‍රියදර්ශනී මහත්මිය TG සනී මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනා අරමුණ තමයි ජනවාරි 8 එනම් අද දවසේදී 63 වන ජන්මදිනය සමරන WAK රංජනී ආදර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම VG දයානන්ද ආදරණීය පියාණන්ට සෙත් ආශිර්වාද පැතීම. සශිනි සස්සිඳු හංසි බිනුර ෂනෙල් තෙනුලි යන දරුවන්ට ආශිර්වාද කිරීම. ඒ වගේම දෙසැම්බර් 9 දින 36 වන ජන්මදිනය සමරපු දෙසැම්බර් 9 වෙනි දින 36 වෙනි ජන්මදිනය යෙදුණු 2009 මැයි 13 දින පුදුමාතලන්හිදී රට වෙනුවෙන් දිවි පුද කරපු රණවිරු සරත් කුමාර හා DG විජේපාල පියාණන්ට පින් ප්‍රාර්ථනා කිරීම. එහෙමනම් මම ඉහත නම් සඳහන් කළ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. රංජනී ආදරණීය අම්මාට නිදුක් නිරෝගී සම්පන්නිය පිරි සුබම සුබ උපන් දිනයක් වේවා. එමෙන්ම රට වෙනුවෙන් දිවි පුද කරපු සරත් කුමාර රණවිරුවාණන්ට ඒ වගේම DG විජේපාල පියාණන්ට අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදුකාරයකින් ප්‍රාර්ථනා කරමු. ඊගාව කාරණාවත් සිහිපත් කළ යුතුම වෙනවා. 2014 අවුරුද්දේ ඉඳලා ගමින් ගමට රටින් රට කාවමය ධර්මදේශනා සිද්ධ කරනවා. හැබැයි කිසිම තැනක අන්තර්ජාලයේ මම කාවමය ධර්මදේශනා කරන මගේ කවිබණක එකම වීඩියෝ කොටසක්වත් නැහැ. මාධ්‍යවල ධර්මදේශනා කරන්නට මම වැඩම කළේ නැහැ. නමුත් ඉතින් අද මෙතෙන්ට ආවට පස්සේ මාත් ටිකක් අමාරුවේ වැටුණා. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ Facebook පිටුවක් තමයි අකුරැස්ස පිටුව. ඉතින් අකුරැස්ස පිටුවෙන් මේ කටයුත්ත සජීවීව විකාශය කරනවා. එක මම මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනුවත් උනේ. ඔන්න අද තමයි 715 වෙනි කවිබණේදී තමයි මම ඉස්සෙල්ලාම මේ වගේ කැමරාවකට කවි කියන්නේ. මොකද මම එච්චරම කැමැත්තක් දක්වලා නැහැ මේ වෙනකන් මගේ වීඩියෝ මුදා හරින්නට. හොඳයි එහෙමනම් ඒ බවත් සිහිපත් කරනවා. එහෙනම් පළමු කොටම මේ විදියට අපේ හාමුදුරුවෝ ඇතුළු පින්කම කරන ඔබට ආශිර්වාද කරලා මේ උතුම් වූ කටයුත්ත ආරම්භ කරන්නම්. ධර්මදේශනාවට මත්තෙන් මේ ආශිර්වාදය අපේ හාමුදුරුවෝ ඇතුළු මේ පින්කමට අපකැප වුණු ඔබට ලැබේවා. සාදුකාරයක් එකතු කරමු. සඳුන් වෙහෙර බුදු සිසිලට හැමදාකම බඳුන් කළ වැඩ ඉන්නවසෙනෙහි සිතින් මේ වෙහෙරේ මුදුන් මුල කෙතරම් බණ විමසුනාද පෙර දවසෙත් බුදුන් කල සෙනෙහසිතින් මම වඳිනෙමි සඳුන් වෙහෙරේ සඳුන් මල පඤ්ඤාසාරයි හිමි සඳ සඳුන් වෙහෙරේ සඳුන් මල
ලොකු පොඩි කාටත් නිතරම සෙනෙහවන්ත සිත පෑවේ පොඩි සමිඳුන් ගැන කීමට හද තුල කවි පද පිං සපිරුණු පොඩි සමිඳුගේ වැඩි වේවා බල ජීවේ අගයන් නෙමි විමල සාර ගරුහිමි සඳ මලි දුවේ අගයන් නෙමි විමල සාර ගරුහිමි සඳ මලි දුවේ ඉන්නේ නෑ ඔය කවුරුත් විඳිමින් අද සංකාවේ සිසිල සදමි ඔය කාටත් දැන් මගේ කවි පංකාවේ පද්දන් නම් ජීව අයියා තබලා කවි නෞකාවේ හරි රසටම සවුන් තනයි නුඹ දක්ෂින ලංකාවේ ජීවගේ මිහිරිම හඬ ඇසෙනවා දක්ෂින ලංකාවේ ජීවිතයේ පළමු වරට මගේ පපුවත් අද ගැස්සේ සජීවීව මුහුණු පොතේ මාගේ කවි හඬ ඉස්සේ මට මොනවා උනත් ඉතින් එයාලා අද සන්තොස්සේ කොහොම උනත් අගයන් නම් ඒ පිටුවත් අකුරැස්සේ අගයන් නම් මුහුණු පොතේ පිටුවත් දැන් අකුරැස්සේ මගේ කවියට හැමදාමත් සෙනෙහසිතින් මන බැංදා අම්බුජ සහ තිලින හිඳි සැනසුම හද තුල රංදා තාත්තා පුතු විදුලි රට වලින් වෙහෙරේ හැඩ බැන්දා මේ කවි බණ කියවෙන්නේ අම්බුජ අද නුඹ හින්දා මේ කවි බණ කියවෙන්නේ අම්බුජ අද නුඹ හින්දා සසිකා සහ සනී මැතිඳු අද දවසේ එකතු වෙලා මගේ කවි බණ කියවනවා පිං සිතුවිලි මෝදු වෙලා මුකුත් නොකිය ඔය දෙන්නට යන්නේ මං අහක බලා දුරු වෙන්නට ඕන ඔබේ දිවියේ ඇති අඳුරු වලා දුරු වෙන්නට ඕන ඔබේ දිවියේ ඇති අඳුරු වලා රංජනි ආදර අම්මේ නව හැඟුමක් මුවින් පෙනේ 63 වෙනි ජන්මදිනට අද පැතුමක් හදින්ගෙන මේ
මගේ සෙත් කවි බලයෙන් දිවි ගමනද හොඳින් පෙනේ සුබ වේවා රංජනීගේ 63 වෙනි උපන් දිනේ සුබ වේවා රංජනීගේ 63 වෙනි උපන් දිනේ දයානන්ද පියතුමනුත් පිං දහමට දිදී නෙත සඳුන් වෙහෙරේ බණ අහමින් පහදා ඉන්න වලු සිත අපල දෝෂ ඔය මැතිඳට කවදාවත් ඉතින් නැත මගේ හිටිවන කවි පදයෙන් අත් වේවා ඔබට සිත මගේ හිටිවන කවි පදයෙන් දයාට අත් වේවි සිත සචිනි සස්සිඳු හංසිලා හොඳ හදවත් හද දැරුවන් බිනුර ශනිල් තෙනුලි ඔයා පිංබර වූ හොඳ දරුවන් සෙනසුරු ශනි දෝස විපත් මගේ කවි බලයෙන් දුරුවන් අගයක් නං මේ වෙහෙරේ නුඹලා හරි පිං පිරුවන් උතුරු කරේ පෙර දවසේ ගිනි අවියක් අතේ තියා රට දැය සුරකින්නට ඔහු පෑවලු හද පතුලේ දයා පෙරට ගියා යුද බිමේදී කිසිදා පසු පසට නොයා මේ පිංගෙන සරත් විරුවා මතු මතු යයි නිවන සොයා මේ පිංගෙන සරත් විරුවා පිවිසෙනවා නිවන හොයා විජේපාල නම ඇහුනත් ත්‍රිදේවි මේ සමගේ සවන් නොහිතුව ලෙස දුක දැනිලා යනවා ඇති පපුව දවන් පියාණන්ට සංසාරේ කිසි තැනකදී දුකක් නොවන් සඳුන් වෙහෙරේ දෙන පිං මත උරුම වෙන්න අමානිවන් දහම් අසන්නට ආ ඔබේ පිං සිතුවිලි වෙයි මෝදු ඒ හැමතෙම අද දවසේ දෙන්නෙමි කවියෙන් හාදු පවුමලමයි ඔය කාගෙත් පිංකම් කර කර සෙදු ඔය කාටත් සිත ලැබෙනවා නගමුද දැන් නද සාදු අද නම් ගොඩක් තියෙනවා එක පෙළටම කියාගෙන ගියා ඒ විදියට ආශිර්වාද ප්‍රාර්ථනා ටික දැන් බලයි බණ කියන්නේ නැද්ද කියලා බණ කියනවා ඒක තමයි මම කිව්වේ පැයකමාරක්වත් යනවා කියලා මේ වැඩේ ඉවර කරන්නට හරි එහෙමනම් समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුංචි පැටව බන අහද්දි හොඳ නෑනේ දඟ කරන්න බිල්ලෝ ඒවි ගෝනි අරන් ඔයාලාව තමන් යන්න කෑ ගැහුවොත් හැම දෙනාම එක කටකට ගිලි ඔන්න හැබැයි ඒක බැරි වුණොතින් මම කරනවා වැඩක් මෙන්න මොකද්ද කරන්න කියලා බලමු බණ අතර එහෙම වුණොත් හරි එහෙමනම් තොරණේ වැඩ කටයුතුත් පටන් ගන්න තියෙන හින්දා මේ විහාරස්ථානයේ ඊ타මත්ම ඉක්මනින් මම ධර්ම දේශනාව ආරම්භ කරනවා. අද මම සූදානම් වර්තමාන සමාජයට ගැලපෙන මීට අවුරුදු ගණනාවකට එහා පැත්තේදී සිද්ධ වෙච්ච වටිනා කියන කතා පුවතක් ඔබේ සවනට අරගෙන එන්නට. එහෙමනම් වාසනාවන්ත පින්වතුනි හැමෝම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකද කියලා විමසලා එහි ආදර්ශය එහි හරය අනිත් අයටත් කියා දෙන්නට උත්සාහ කරමු. පහදාගෙන එක මොහොතක් ඔබේ පිංබර ඇස සොයා යන්න බුදු දහමේ විසිරෙන දම් රස අමාදියෙන් නිමවාගෙන ධනමාන සාරතැස බලන්න යමු එහෙනම් අපි දඹදිව බාරණැස මල්බාර තුරුලිය ගොමු මිහිරිය හරි හිතා සෙනෙහයෙන් රටනං වයි නිරිඳුද සිත සිතා බරණැසේම රැව් දෙනවා වරක නොයෙක් කතා ඉපදෙනවලු මහනිරිඳුට දාව පළමු පුතා ඉපදෙනවලු ඒ නිරිඳුට දාව පළමු පුතා බරණැස් පුර හැම දෙනගෙම හදවත් තුටු කොට සුරතල් හසරැල්ලි
රජමන්දිරේ වට සිනේහයෙන් ගල්වාලා මුල් රං කිරි කාට චත්තපානි යන්න නාමය තැබුවා කුමරුට චත්තපානි යන නාමය තැබුවා කුමරුට වාසනාවන්ත පින්වතුනි එදා බර්ණස් නුවර රජමාලිගාවේ ඉන්නවා බර්ණස් රජතුමා. මේ බර්ණස් රජතුමාටයි රජ බිසවටයි එදා උත්පත්ති ලැබනවා කොළුඳුල් දරුවා. බලන්න දැන් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොච්චර සතුටක් තියනවද කොච්චර ආදරයක් දැනෙනවද දරුවෙක් ඉපදෙද්දි. අම්මගේ කුසට දරුවෙක් ආව කියලා දරුවෙක් මව් කුස පිළිසිඳ ගත්තා කියලා දැනෙද්දි කොච්චර සතුටක් අම්මට තාත්තට නම් දැනෙනවද. අන්න ඒ අම්මා තාත්තා වෙච්ච මෙතන ඉන්න පින්වත් ඔබට දැනෙච්ච සතුටම එදා මෙන්න මේ බර්ණස් රජතුමාට සහ රජතුමාගේ බිසවට දැනෙනවා. ඉතින් බොහොම ආදරෙන් සෙනෙහසින් රජතුමා බිසවට ආමන්ත්‍රණය කරනවා. කොහොම හරි ඔන්න දස කඩ මස ගෙවිලා කොළුඳුල් දරුවා උත්පත්ති ලැබුවට පස්සේ ඔහුට නාමයක් ලැබුවා චත්තපානි කුමාරයා කියලා. දැන් චත්තපානි කුමාරයා අම්මගේ තාත්තගේ සෙවණේ ආදරෙන් සෙනෙහසින් හැදෙනව වැඩෙනවා. මෙහෙම හැදිලා වැඩිලා කාලය ගත වුණා. පුතා ඊට පස්සේ නව යෞවනයට එළඹුණා. ඒත් එක්කම තීරණය කරනවා මම දැන් ශිල්පයත් හදාරලා ඉන්න එකේ විවාහයක් සිද්ධ කරගත්තොත් හොඳයි කියලා. ඒ එක්කම මේ විදියට කටයුතු සිද්ධ වෙනවා. නිමවා එනුවර හැමගේම පවස ගෙව්වා කෙලිලෝ ලෙන් සෑම සවස අහවර වෙයි අවුරුදු සාති දවස ඉන්නවා කුමරුගේ යෞවන වයස ඉන්නවා කුමරුගේ යෞවන වයස ඇති කරලන්නට දිවියෙහි හරය හිමි කරගන්නෙමි මාසතු වරය පායා එන්නේ අලුතෙන් ඉරය විවාහයක් ගැන සිතුවිලි බරය විවාහයක් ගැන සිතුවිලි බරය එදා වාසනාවන්ත පින්වතුනි මේ කුමාරයා විවාහයක් ගැන අදහසක් හිතේ ඇති කරගත්තට පස්සේ දෙමව්පියොත් අවසරය දෙනවා චත්තපානි කුමාරයාට විවාහ වෙන්නට. ඒ දෙමව්පියන්ගේ අවසරෙත් එක්ක ඔහුට ගැළපෙන රාජ කුමාරිකාවක් හොයා ගන්නවා මෙන්න මේ විදියට. නලලත පෑයුව සඳවෙත අඩය දිගුනිල් කෙහෙරැල්ලට හරි
ඉඩය දුටුවා කුමරිය කුත් හාරි හැඩය කැමැත්ත දුන්නා මව්පිය නඩය කැමැත්ත දෙනවා මව්පිය නඩය නාරි ලාතාවට කවිගී ගයන හැඩ කරනවා නව සිතුවිලි උයන සසල කලා හැමගේම නයන සුවබර වූවා ප්‍රනිදි සයන සුවබර වූවා ප්‍රනිදි සයන පංච කල්යාණ සම්පත්තියෙන් යුක්ත දිගු කෙස් වැටියක් තියෙන අලංකාරවත් සිනහවක් තියෙන ඒ වගේම පිරිපුන් ශෝභමාන ශරීරයක් තියෙන රුවැති කුමාරිකාවක් හොයලා එදා මේ චත්තපාණි කුමාරයා සරණ පාවා ගත්තා. ඊට පස්සේ චත්තපාණි යුවරජතුමාගේ සහ මේ කුමාරිකාවගේ ජීවිතය ගත උනේ මෙන්න මේ විදියට. සොයායමින් උණුසුම් සුව රජ බිසවගේ පිරුණු ලැමේ සඳට හොරෙන් හැම රැයක්ම ගෙව්වා මේ මිරිඳු තෙමේ දරු සුරතල් බලනා කල දැන් නම් වැඩි ඈත නෙමේ රජ බිසවට ආරක්ෂා වෙන දාටත් වැඩිය දැමේ නව පැතුමන් සපිරෙන කොට ලස්සන රජ මැදුර පුරා රජුගේ සිත යොමු වෙනවා නුපුරුදු පුරුදු කරා තේජස් බල වඩවාගෙන සිටි නිරිඳා නුවර අරා ඇති පදමට හැන්දෑවට දිනෙන් දිනම බොන වසුරා බින්දී ගියා දිනෙන් දිනම රජ බිසවට ඇති ආලේ උදා උනා කඳුළු මැදින් දරුවා බිහි වෙන තාලේ චත්තපාණි මහනිරිඳුන් බින්දිනවා නිතරම සීලේ කෑම පතට මස් මාංශ හොයනවා දැන් තුන් වේලේ වාසනාවන්ත පින්වතුනි එදා චත්තපාණි රජතුමාටයි බිසවටයි දාව දරුවෙක් ඉපදුනාට පස්සේ මේ දෙන්නා බොහොම සතුටින් කාලය ගත කර සිටියත් එදා ඒ අතරට පුංචි නරක සිදුවීමක් සිද්ධ වෙනවා. කොහොම හරි චත්තපාණි රජතුමා ඉස්සෙල්ලාම පුරුදු වෙනවා ජීවිතේ කවදාවත් නොකරපු දෙයකට. ඒ මොකද්ද?
ඔහු සුරාව පානය කරන්නට පටන් ගන්නවා. වෙනද කවදාවත් එහෙම කළා තිබුණේ නැහැ. දැන් ඊට පස්සේ මේක නතර වුණේ නැහැ. චුට්ට සුරාපානය කරන එක හැමදාම හැන්දෑවට පුරුද්දක් කරගත්තා. බිසවත් ඉතින් කුස පිළිසඳගෙන හිටියේ. දැන් කොහොම හරි දරුවා ප්‍රසූත කරන්න සුදුසු කාලේ ඇවිල්ලා ඒකට සූදානම් වුණා. එක දවසක් දේවිය තම පිරුණු කුස බලා වේදනාවේ කැමුර දෙයි කඳුළු සලසලා සිරියාහනම තෙත් කරයයි රතුරු ඉරු ගලා රාජ බිලිඳෙකු ඇයගේ කුසින් එදින බිහි කළා. පිංබර වී ඔය කවුරුත් තියෙයි සිනහ වතේ බබල් ගමය හපනවාද කියන් පුංචි පුතේ ඒ උනාට මෙහෙකයි දැන් හිතමාක් ඒ උනාට මේක තමයි දුක මාගෙත් හිතේ කරක කඩනවාද පිරිත් නූල අතේ පිරිත් නූල බැඳලා තියෙන්නේ ආශිර්වාද කරලා. හොඳද චූටි පුතේ? හරි. එහෙනම් දැන් ඔන්න ආපහු බණහමු නේද? මට ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය දකින්න දේවල් කවියෙන් කියන්න හිතෙනවා. කමන්නේ නේ. වෙනදට නම් කමන්නේ. අද මේ ගොඩක් පරිස්සමින් කියන්නේ. මොකද මේ අකුරැස්ස පේජ් එකෙන් සජීවීව විකාශය කරනවනේ. ඒ හින්දා හරි. එහෙනම් ආපහු යනවා චත්තපාය රජතුමාගේ කතාව පැත්තට. කොතන දැන් අපි කතාව නතර කළේ? පිරිත් නූල කඩපු තැනින්. නෑ මම අහන්නේ දැන් බරණැස් නුවර පැත්තේ මොකද වෙන්නේ? මේ පැත්තේ නෙමෙයි, සඳුන් විහාර පැත්තේ නෙමෙයි, බරණැස් නුවර පැත්තේ. බොහොම හොඳයි. ඉතින් හැමෝම ඔන්නෝම සතුටු සිතින් බණ අහනකොට දේශකයන්න් වහන්සේලාත් හරිම කැමතියි. මොකද ප්‍රසන්න මුහුණින් තමයි අපි හැමතිස්සෙම ඉන්නට ඕන. හොඳයි. ඔන්න එහෙනම් යනවා ආපහු චත්තපාණි රජතුමාගේ කතාව පැත්තට. ඔන්න ඉතින් අම්මා කෙනෙක් විඳින්නට ඕන දස වේදනාවන් ඔක්කොම විඳලා දරුවෙක්ව බිහි කරනවා ලෝකයට. ඒ තමයි චත්තපාණි රජතුමාගේ රාජ බිසව. ඔය අම්මලටත් මතක ඇතිනේ ඔය දරුවන්ව ඔබේ බිහි කරන්න හදන්න වඩන්න කොච්චර වේදනාවක් වින්දද කියලා. ඉතින් මේ චත්තපාණි රජතුමාගේ බිසවටත් රාජ බිසවක් වුණත් ඒ වේදනාව දැනුණා. ඒ වේදනාවෙන් යුක්තව ඇය එදා දරුවව බිහි කරනවා. බිසවගේ ගාත
සතුටක් කොයින්ද දරුවන් ළඟ ඉද්දී චත්තපාණි රාජසිත උතු රායයි සතුට බිලිඳුත් සුව නින්දක ඔහු යන කොට ළඟට මෙහෙම කලේ රාජතෙම ආදරේ වැඩි කමට අත්ගා හිස දෙනවා හාදු බිසවගේ මුවට හැම උදයෙම රාජතෙම දැතටම පුතු අරන් සුරතල් කරනවා සිප සිප ඔහුට ඇති තරං නුඹ බාරණැස රාජ කරවමි දිනෙක බැඳ තොරන් පියසෙනෙහස දැක්කද පුත මහා මෙරක් තරං පියසෙනෙහස දුටුවද පුත මහා මෙරක් තරම් එදා චත්තපා රජතුමා බොහෝම සතුටු සිතින් යනවා දරුවා හොයාගෙන හදවතේ තිබිච්ච සතුටත් එක්ක බිසවගේ හිස අතගාලා සිප සනසනවා ඊට පස්සේ චත්තපා රජතුමා හැම උදේකම යනවා තමන්ගේ දරුවව හොයාගෙන ගිහිල්ලා දරුවව වඩා ගන්නවා වඩාගෙන සුරතල් කරනවා පුතේ කවදා හරි දවසක මම නුඹව බර්ණැසේ රජ කරනවා කියලා හැමදාම උදේ දරුවව සිප නලවනවා ඒ තාත්ත කෙනෙකුට දරුවෙක් කෙරෙහි ඇතිවන ආදරය එදා චත්තපා රජතුමාට දැනෙනවා ඉතින් හැම තාත්ත කෙනෙක්ගේම වෑයම දරුවෝ රජ කරන්නට මෙතන ඉන්න ආදරණීය දුවල පුතාලගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව ඒකයි මේ ආදරණීය දෙමව්පියන්ගේ බලාපොරොත්තුවත් ඒකයි දරුවෝ කවදා හරි සමාජයේ ඉහළම තැනකට යනවා බලන්න ඒකටයි ඔය අසීමිත කැපකිරීම කරන්නේ එහෙමනම් බලන්න චත්තපා රජතුමාගේ එදා දරු සෙනෙහස හද තුල උතුරා ගියපු චත්තපා රජතුමා මෙන්න මේ විදියට හැමදාම කරනවා කියා සුරතල් තතු කරයි රාජු සෙනෙහස මතු නලවනා මාපුතු දිනෙක වෙයි බාරණැසට බලවතු එහෙව් සිතු නිරිඳු එක තැනක් ඇති වැරදු සම සතුට පැරදු තවත් වැඩි වෙයි නරක පුරුදු අඩු උනා විරිය දැකීමත් නැත පිරිය සිට ගන්න බැරිය චත්ත පානිට හොඳට වෙරිය ඊරායක පාටියට
චත්තපා රජතුමා තමන්ගේ දරුවව සුරතල් කළත් සිපගත්තත් හැමදාම උදේ නරක පුරුද්ද නම් අඩුුනේ නෑ. දැන් වෙනදාටත් වැඩියෙන් සුරාව පානය කරන්නට පටන් ගත්තා. එන්නම මේ කාරණාව වැඩි වුණා. දැන් සුරාපානය කළා නිකන් ඉන්නේ නැහැ. චත්තපා රජතුමා රජගෙදර ඉන්න රාජ සේවකයොත් එක්ක අඩදඹර ඇති කරගන්නවා. ඉතින් මේ හින්දා එදා රජතුමාගේ බිසවත් පීඩාවටපත් වෙලා හිටියේ. බීමාත් කම්මට තම ආදහස් වලින් පාටු ලැජ්ජයි බලන් නාත් විගඩම් නිරිඳු නැටු පොළොවේ ගහනවා රාජගෙයි මේස පුටු පිරිමියා බොත්දි කොයි බිරිඳද වෙන්නේ තුටු සිහියෙන් තොරව වී වෙරිමත් කමින් අඳ රැවෙන තුරුම නගන වරජු මහා නද ඉකි ගසනවා රාජ බිසවත් පහර වැද ඉවසනු හැකිද ගැහැණියකට මෙහෙම වාද වෙරිමත් වේලාවට ආදරේ නැහැ පුතුට ගිලිහි යනවා දින දින මැදුරේ සතුට මොනවා කරන්නද සසරේ කළ පාවට මස් නැති බාත් පාතක් රාජු ගන්න නැහැ අතට වාසනාවන්ත පින්වතුනි බලන්න ඛේදනීය తত্ত্বය හොඳින් හිටපු චත්තපා රජතුමා සුරාවට ඇබ්බැහි වෙලා දැන් සුරාපානය නොකළ වෙලාවක් නැහැ. වෙනද හැන්දෑවට විතරක් සුරාපානය කරපු චත්තපා රජතුමා දැන් දවල් කාලයටත් උදෑසන කාලයටත් සුරාපානය කරන්න පටන් අරගෙන ඒ විතරක් නෙමේ රජගෙදර හිටපු අයටත් ගහනවා බනිනවා. රජගෙදර තිබිච්ච දේවල් විනාශ කරනවා. ඒ විතරක් නෙමේ සුරාවෙන් මත් වුණාට පස්සේ රජතුමාට ආහාර අනුභව කරනවා නම් මස් මාංශ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. බම්මන මතයෙන් හැම රැයේදීම රාජගෙදර ඉර නම් ගෙවේ බිසව හාසේවක මඩුල්ලත් හෙලනවා හරියට සොවේ යහපතක් නැති සුරාපානෙන් මත් වෙනාසැම දෙන ලොවේ තමාගෙම වල කපාගන්නේ තමා බව බොරුවක් නොවේ සඳ මණ්ඩල අද හරිම එළියයි පොහොය පුර පස ලොස්වකේ එදත් රජතෙම සුරාපානෙනි රජගෙදර සාමය මැකේ මස්
කොහිද අද බත් පාතට මගේ අහනවා ඇති කර සැකේ පොහොය හින්දා මස් නොමැති බව රජතුමාගේ කන වැකේ පුර පසළොස්වක පොහොය දවසක් උදා වුණා. එදත් රජතුමා සුරාවෙන් මත් වෙලා හිටියේ. දැන් ඔන්න රාත්‍රී ආහාර අනුභවයට සූදානම් වුණා. ඒ වෙලාවේදී රජතුමාට තේරුණා තමන්ගේ බත්පතෙහි මස් මාංශ නැහැ කියලා. ඊට පස්සේ ඒ ගැන රජගෙදර හිටපු පිරිසගෙන් විමසුවා. පිළිතුර හරියට දැනගන්න ඕන හින්දා කැඳවනවා ඊළඟට අරක් කැමියව. අරක් කැමිය වහනවා හෝ අද මගේ බත්පතට මස්. එතකොට කියනවා රජතුමනි අද පුරපසළොස්වක පොය හින්දා මස් නැහැ. එතකොට අහනවා එහෙමනම් අනිත් පොහොය දවස් වලට තියෙන්නටත් අද නොතියෙන්නටත් මොකද්ද හේතුව? ඒ වෙලාවේදී අරක් කැමියා බයෙන් වෙවුලනවා. වෙවුල කියනවා රජතුමනි වෙනදා කරපු විදියට මදත් මම කළා. හැබැයි පුංචි ගැටලුවක් වුණා. පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්සේ කියලා එදා රාජපුරුෂයා මෙන්න මෙහෙම කියනවා. පොහොය දිනේටත් එක්කම ඉල්ලන් මස්ගෙන ආවෙමි දැතෙම එල්ලන් මා නැති අතරත ඇතිලිද පෙල්ලන් අරන් තැබුව මාස් කාලානේ බල්ලන් අරන් තැබුව මාස් කාලානේ බල්ලන් අරක් කැමියා වෙවුලයි වී පීත ගියානේ මම ගාමකම දුර ඈත දෙයි පිළිතුරු එක් කර දැත ඒ කවුරුත් ළඟ නැහැ මාස් ගාත ඒ කවුරුත් ළඟ නැහැ මාස් ගාත පිට වූ යේ මං සතර දිසාය මස් විකුණන තැන් සැවොම වාසාය කිසිවෙකු අද සත්වයෝ නොනසාය මේ ඔක්කොම අද පොහොය නිසාය මේ ඔක්කොම අද පොහොය නිසාය කිසිම දෙයක් වෙන් නැහැ ලෙස පැතුවේ කෝපෙන් දිලෙනවා රජ ඇස් රතුවේ කැමොර දෙයි නැත රජ සිත නතුවේ බෑබත් කන්නට මට මාස් නැතුවේ බෑබත් කන්නට මට මාස් නැතුවේ එදා රාජපුරුෂයා සිද්ධ වෙච්ච දේ කිව්වා රජතුමනි මම පොහොය දවසටත් එක්කම මස් අරන් තැබුවා හැබැයි රජගෙදර හිටපු බල්ලෝ මං නැති අතරේ ඇතිලි පෙරලගෙන ඒ ටික කාලා ඒකයි මස් නැති වුනේ ඒත් රජතුමා සූදානම් නැහැ මේ පිළිතුර බාර ගන්න ඊට පස්සේ කියනවා කොහොම හරි මට මස් ඕන මස් නැතුව නම් බත් කන්න බෑ ඒ වෙලාවේදී
මේ චත්තපාණි රජතුමා වටපිට බලනවා. වටපිට බලද්දී චත්තපාණි රජතුමා දකිනවා තමන්ගේ දේවියගේ තන් පුඩුවට කට තියලා සිඟිති දරුවා දේවියගේ කිරි උරාබමිනුයි ඉන්නේ. ඒ වෙලාවේදී චත්තපාණි රජතුමා ඈ ළඟට කෙමෙන් කෙමෙන් පියමන් කරනවා. දේවිගේ තුරුල්ලේ පුතුරන් කිරිරුවා වැනි වැනි නිරින්දු එයි බාය ඉව සනු බැරුවා උදුරාරං බිසවගේ කිරි බොන්න දරුවා පොළොවේ ගසා රාජතෙම තම පුතු මැරුවා කම්පාවේ ඒ දවසේ හැම දෙනමෙය බලා උන්නු කඳුලැලි දැස් අගින් යනවා ඇති ගලා මුල්ල කැටි දරුවා එතනම අනේ අපොයි මලා චත්තපාණි මහනිරිඳුන් උවාදෝ මුලා බිසව කඳුළු සලා යයි උනුලේ ගලා ශෝකෙන් බාර වෙනවා ඇති දැන් සෑමගෙම නෙත බොනගිනි දිය වතුරෙන් නම් කිසිම පාලක් නැත ඔසවයි අල්ලා නිරිඳුන් මරුණු පුතුගේ අත අරගෙන එනු මේ මස්හා දැන් මහට බත අරක් කැමිද රාජ අනවෙත කිසි වෙනසක් නොපා දම්මානේ බිලින්දාව කැලි කැලි කපා මේ රාජගෙයි කාටත් දැන් මහදුක කිය අපා මේ වාගේ විපත් ඉතින් වෙන්නට නම් එපා මෙවැනි විපත් එපා
මහදුක කිය අපා මෙවැනි විපත් එපා මහදුක කිය අපා බලන්න එදා කොහොම හරි මේ චත්තපා රජතුමා කිසිම හිතක් පපුවක් නැතුව තමන්ගේ දරුවව දෑතින් උස්සලා පොළවේ ගැහුවා පොළවේ ගහලා මැරුවා දරුවාගේ ලේ මුළු රජ මන්දිරේ පුරාම ගලාගෙන ගියා ඊට පස්සේ මැරුණු පුතාව අතින් ඔසවලා අරගෙන අරක් කැමියට දුන්නා මස් නැත්තම් මේ තියෙන්නේ මස් තමයි දැන් මම උයලා අරගෙන එන්න ඒ වෙලාවේදී මේ අරක් කැමියත් රජතුමාගේ අණ ඉටු කරන්නට ඕන හින්දා බිලින්දාගේ අතපය කෑලි කෑලි වලට කපල දාලා උයලා අරගෙන ආව රජතුමාට මස් ඊට පස්සේ අසීහියෙන්ම තම පුතාගේ මස් රාජු කෑවේ වෙරිමත් රාජු සුවේ බාර වූ නින්දක පාවේ පාහුවෙනිදා බිසව සොයන් රාජතෙම ආවේ බිසුනි මගේ පුතු ඇයි අද තුරුලට නාවේ චත්තපාණි රජතුමා පහුවදා උදේම බිසව හොයාගෙන එනවා. දැන් සුරා මත හිඳිලා. අහනම ඇවිල්ලා බිසවුනි මගේ දරුවා ඇයි අද මගේ තුරුලට ආවේ නැත්තේ? එතකොට ඔන්න බිසව පිළිතුරු දෙනවා. මේ විදියට. උහුලන්නට බැරි දුක කිය ඔබ ඊයේ කලේ ලේපැල්ලම් මේ රාජගේ තවම පායට ඇලේ මොකද්ද නිරිඳුනි ඊයේ නපුරු වෙලා කලේ ඔබගේම පුතු මාරලයි අනුභවයද කලේ පසළොස්වක පුම් පොදා මස් නැති වූ නිසා ඔබ නිරිඳුනි කෝප වුණා නේ පුවත ආසා කිරිබියුරන් දරු කැටියා අරගෙන කාට වසා ඔබගේම පුතු මැරුවා මේ පොළොවේ ගසා එදා බිසව හඬ හඬා පොළොවේ වැතිරිලා වැළපි සිද්ධ වෙච්ච දේ කිව්වා රජතුමනි උහුලන්න පුළුවන් දෙයක්ද ඔබ ඊයේ කලේ මේ රජගෙදර ලේ පැල්ලම් තාම පයට ඇලෙනවා මේක ඇහුවට පස්සේ චත්තපාණ රජතුමාට එදා දරා ගන්නට බැරුව ගියා දරා ගන්න බැරි තරම් දුකක් තමයි එදා දැනුනේ අනේ මම කොච්චර පව්කාරද මම මගේ දරුවාව මරලා අනුභව කළාද කියලා චත්තපාණ රජතුමාට මහා දුකක් දැනෙන්නට පටන් ගත්තා එපුවත ඇසු චත්තපාණි රජහද වෙත දැවි
සංකාබර සිතුවිලි පෙළ ලියලයි වැවි වැවි උමතු වෙලා පුතු සොයනවා මහ පොළොවට නැවි දනිනා දුක පවසන්නට මදි වෙයි මගේ කවි දනිනා දුක පවසන්නට මදි වෙයි මගේ කවි දනිනා දුක පවසන්නට මට මදි මගේ කවි එදා කොහොම හරි චත්තපා රජතුමා පොළවේ හැපි හැපි වැළපෙනවා මං කරපු අපරාධය මොකද්ද කියලා බිසවත් එක්කම කඳුළු සලසලා වැළපුණා කොච්චර වැළපුණත් මරපු දරුවට ආයේ පණ දෙන්න බෑ පෙති ගහලා අනුභව කළත් ඉවරයි හැබැයි එදා චත්තපා රජතුමා තීරණයක් අරගන්නවා අද ඉඳලා මම කවද්මදාවකවත් ආයි ජීවිතේ සුරාව පානය කරන්නේ නැහැ ඒ හැඟීම එදා ඇති කරගන්නව චත්තපා රජතුමා බලන්න වර්තමාන සමාජය බණ ගෙදරක් මගුල් ගෙදරක් සමහල්ලාට පිරිත් ගෙදරක් උත්සව අවස්ථාවක් මේ යම් යම් තැන්වලදී මද්ද්‍රව්‍ය ඉස්සර වීම නිසා අන්තිමේදී ජීවිතය කෙලවර වෙන්නේ මරණයකින් සමහර වෙලාවට එන කොටා ගැනීමකින් හිරේ විලංගුවේ වැටිලා අන්න ඒ හින්දා ඔබ අද මේ අහගත්ත බණ කතාව ගිහිල්ලා අනිත් අයටත් කියලා දෙන්න. මෙතන ඉන්න ලොකුඩා සියලුම දරුවෝ මේ කාරණාව හිතට ගන්න. ආදරණීය අම්මා තාත්තලාත් දෙමව්පියෝ ගැන තව ටිකක් ආදරණීය දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද අද පාසල් යන වයසේ දරුවගේ ඉඳලම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අවසానයි. අනාගත පරම්පරාව රැක ගන්නට ඕන. අනාගත පරම්පරාව ආදරණීය පරපුරක් බවට පත් කරන්නට ඕන. ඒ හින්දා දෙමව්පියෝ තව ටිකක් වගකීම අරගෙන තම තමන්ගේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න. දරුවෝ යන එන තැන් කරන්නේ මොනවද කියලා විමසිලිමත් වෙන්න. එතකොට පුළුවන් ඔබේ දරුවා රටට දයට වැඩ ඇති දරුවෙක් කරන්නට. එයයි එහෙමනම් අද දවසේදී මේ කතාවෙන් ඔබට ලැබෙනා වූ ආදර්ශය හොඳින් ලස්සනට බොහොම පිළිවෙලට ඉන්න. කාල වේලාව ගොඩක් ගත වෙලා තියෙනවා. තොරණේ කටයුතු ආරම්භ කරන්න තියෙනවා. වෙනදට නම් ඉතින් මේ විදියට ධර්මදේශනාවක් නිමා කරලා පුරුද්දක් නැහැ. ධර්මදේශනාව අවසානයේදී කරන්නට තව වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒකට තා විනාඩි 20ක් විතර ඕන වෙනවා. ගත්තොත් කාලය හිටිවන කවියෙන් ආපහු නැවත වතාවක් මගේ යුතුයකම ඔබට ඉෂ්ට සිද්ධ කරලා යන්නට. ඒ හින්දා ගොඩක් කාලය ගන්නේ නැතුව ඊ타මත්ම කෙටියෙන් වෙන තරම් කාලය නොගෙන කෙටියෙන් මේ කටයුත්ත අහවර කරන්නම් මේ විදියට. ආයි මම නම් සඳහන් කරන්නේ නැහැ මුලින් සඳහන් කරපු නිසා කාලය ගත වෙන හින්දා මේ විදියට කෙටියෙන් අරගෙන එන්නම් ආශිර්වාදය මගේ. සසරේ පිනට කසාවතයි මේ භවයේ හදෙහි දරු මන් දැක්කම මහා ඉහලින් සිනහ මලක් මුවේහි වැරු සකල දෝෂ දුරුවන්නයි පැතුමන් දැන් කලේ සරෝ
අක්මීමන ලොක්කු සමිඳුගේ පවඳිනෙමි ඉතිං ගරු මවුසෙනෙහෙත් අතහැරදා සසරේ පින තමයි පිරු ඔබ අභියස වැඩ හිඳීවි නොදොඩාලා කිසිඳු බොරු සඳ වට කර ආකාසේ දිදුලනවා නිතර තරු අගයන් නං මේ වෙහෙරේ ඇති පොඩි හාමු